අද අපි ඔයගලන්ට අරගෙන ආවේ විශේෂ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් ඔයාගේ පුංචි බබාට අපි කියන්නේ ගාම්භීර ප්‍රතාපවත් අනේ ඒ වගේ අර්ථයක් තියෙන නම් ගොඩාක් බලන්න පුළුවන් වීඩියෝ එකේ නම් ගොඩක් දාලා තියෙනවා. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. පළවෙනි නම තමයි ශාක්‍ය. ශාක්‍ය කියන්නේ වංශවත් කියන අර්ථයෙන් වාට ගන්න පුළුවන් ගාම්භීර නම. මේකට තේ ශාක්‍ය වාට වෙනස් කරලා හදා ගන්න පුළුවන් ඕන විදිහට නම. ඊළඟ නම තමයි තේජ. තේජ කියන නමත් ඔයාට එක එක කැටගරි වලින් ගන්න පුළුවන්. තේජ, තේජාන්, තේජිත යන මේ වගේ තේජ හා සම්බන්ධව යන නම් ඔක්කොම අපි තේජස ඇති කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ලස්සන නම් විදිහට තමයි නම් කරලා දෙන්නේ. අපි බලමු ඊළඟ නම. අභිනු. අභිනු කියන නමට ගොඩක් අය විවිධ අර්ථ ගන්නවා. ඒ අතරින් මුල් තැන ගන්නා කියන අර්ථය තමයි අපි දාලා තියෙන්නේ. මේ නම් වලට විවිධ අර්ථ තියෙන්න පුළුවන්. ඔයගොල්ලොත් අර්ථ මොනවා හරි දන්නවා නම් අපිත් එක්ක ෂෙයා කරගන්න, කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඊළඟ නම තමයි මේඝ. මේඝ කියන්නේ අපි මේඝ, මේඝන, මේඝායු ඔයාලට කැමති විදිහකට මේ නම හදාගන්න පුළුවන්. මේ ඔයාලට දැන් පුතෙක්ට නමක් බලන විතරක් නෙවෙයි දුවෙක්ට උනත් මේඝ කියන නම් මේඝනියන් මේ විදිහට හදාගන්න පුළුවන්. වලාවක් වන් කියන අර්ථයෙන් තමයි ගන්න. අපි ඉක්මනට නම් ටික කියාගෙන යනවා. ඊළඟ නම අබීත්. අබීත එතකොට අභීත් කියව මේක ටිකක් සංස්කෘතිකාරයට යන ලස්සන නමක්. ඒ නිසා තමයි අපි අභීත කියලා දාන්නේ. මොකද අභීත ගොඩක් වෙලාවට තියෙනවානේ. අභීත් කියලා දැම්මේ එඩිතර බය නැති කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට ඉස්සරහට හරි දෙවෙනියට හරි ලස්සන නමක් දාලා හදාගන්න පුළුවන් නම් තමයි අපි ගෙනලා තියෙන්නේ. අග්‍රව් කියන්නේ මුල් තැන ගන්නා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. අපි නේයු අග්‍රව් අන්න ඒ වගේ දෙවෙනියට දාලා හදාගන්න පුළුවන් අග්‍රව් කියන නම. ඊළඟ නම තමයි ගෞරව. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ගෞරව කියන්නේ ගෞරවණීය කියන අර්ථයෙන් ගන්න පුළුවන්. දැන් ඔයා ගන්න පළවෙනි නමත් එක්ක ගෞරවණීය යහපත් තැනත්තා, ගෞරවයෙන් ජය ලබන තැනත්තා අන්න ඒ වගේ අර්ථය හදාගන්න පුළුවන්. විද්වාන් කියන්නේ නම් උගලන් දන්නවා ඇති උගත් කියන අර්ථයෙන් ගන්න ලස්සන නමක්. විද්වාන් කියන එකේ ශබ්දාර්ථයත් ලස්සනයි. විද්වාන්කම් ටිකක් එක ගැඹීර බවක් තියෙනවා. කැමති කෙනෙක්ට මේ නම ගන්න පුළුවන්. අභිමාන් කියන්නේ අභිමානනීය කියලා දාතිය. සමහර වෙලාවට මේකේ අකුරු අක්ෂර වින්‍යාසය වැරදි වෙන්න පුළුවන් අපි ටයිප් කරලා තියෙන විදිහ. මොකද අපි එඩිට් කරද්දී ඒක ටයිප් කරන විදිහෙන් සමහර අක්ෂර වින්‍යාස වැරදි තියෙන්න පුළුවන්. කේශර කියන්නේ සිංහයෙන් තේජාන්විත කියලා තමයි අපි දාලා තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා ගැන හිතන්න තු මේකේ අර්ථය විතරක් ඔයා ගන්න. ස්පෙල් ව්‍යාකරණ ක්‍රම අවශ්‍ය නම් කමෙන්ට් කරලා තියන්න. අග්‍රාත් කියන නම මුල් තැන ගන්නා කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට අහලා තියෙනව නේද? හින්දි ටයිප් එකේ නම් කියද්දී අග්‍රාත් කියන නම ගොඩාක් වෙලාවට භාවිතා වෙනවා. හිතන්නකෝ බටහිර නමක් එක්ක අග්‍රාත් කියලාම කොච්චර ලස්සනයිද කියලා. අභිමන්යු කියන්නේ අභිමානවත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. ඒ වගේම තමයි අභිමන්යු කියන එක ගොඩාක් වෙලාවට හින්දි ටයිප් එකේ භාවිතා වෙනවා. අපිට ගැලපෙන ලස්සන නමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟ නම තමයි ගෞරාත්. දැන් අපි කලින් කිව්වේ ගෞරව කියලා. මේකෙද්දී අපි කියන්නේ ගෞරාත් කියලා. හැබැයි මේ දෙකේම තේරුම එකයි. මම ඒකයි කිව්වේ එක නමකින් ඔයාට කඩලා තව ලස්සන නම් හදාගන්න පුළුවන් කියන කාරණාව. දැන් ගෞරවණීය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ගෞරාත් කියන නම. මහිම් නමටත් මම දැකලා තියෙන ගොඩක් අය විවිධ අර්ථ භාවිතා කරනවා. මහිම් කියන්නේ උරුමය කියලාත් ගන්නවා, ආශිර්වාදය කියලාත් ගන්නවා. මහිම් කියන්නේ ගොඩක් කියන්නේ ලස්සන නමක්. බබුට දාන්න පුළුවන් ලස්සන නමක් මහිම් කියන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවම ගෞරග. දැන් අපි ගෞරව කිව්වා, ගෞරාත් කිව්වා, දැන් ගෞරග කියනවා. ඒ කියන්නේ ගෞරවණීය කියන අර්ථයෙන්. හැබැයි හරිම ලස්සනයි. ඔයා හිතන්න ගෞරග කියන නම දෙවෙනියට දාලා පළවෙනි නමක් හදාගන්න කියන ලස්සනයි කියලා මම හිතනවා. යසස්වින් කියන්නේ කීර්තියෙන් ජය ලබන. යසස්ස කියන්නේ කීර්තියනේ. යසස්වින් කීර්තියෙන් ජය ලබන කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. අපි බලමු ඊළඟ නම මොකද්ද කියලා. තිදස්ස පුරේ කියලා ඔයගොල්ලන් අහලා තියෙනවා. අපි දිව්‍යමය කියන අර්ථයෙන් තමයි මේක ගන්නෙ. දැන් ඔයා හිතන්නකෝ තිදස්ස එක්ක දාන දෙවෙනි නම. දිව්‍යමය ආශිර්වාදය රැගෙන තැනත්තා නෙවෙයි. ඔයාට කැමති නමකට ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. මෙත්සෙන් කියන්නේ ටිකක් වෙනස් නමක්. සමහර අය මේ වගේ නම් වලට ගොඩාක් කැමති. මේ වගේ නම් ගොඩක් අඩුයි.
මෛත්‍රී සේනාව කියලා තමයි දාලා තියෙන්නේ. අපි අර්ථය හදාගන්නදී මේක ගලපලා හදාගන්න ඕනේ කියන කාරණාව ඔයගොල්ලන් දන්නවා. හිදේශ් කියන්නේ ගොඩාක් අය භාවිත කරන හිතවත් කියන අර්ථයෙන් තමයි හිදේශ් කියන්නේ. මේවා ඔයාට නම ඇඩ්ජස්ට් කරලා ලස්සනට හදාගන්න පුළුවන්. අපේ වීඩියෝ ගොල්ලන් ගොඩාක් වෙලාවට බලන කෙනෙක් නම් දන්නවා ඇති අර්ථයන් හදාගන්නේ කොහොමද කියන කාරණාව. දශ්වින් කියන්නේ ජය ලබන කියන අර්ථයෙන් අට ගන්න පුළුවන්. එතකොට මේක ඔයාට ගන්න දෙවෙනි තුන්වෙනි නමට ගලපලා ලස්සන අර්ථයක් එක හදාගන්න පුළුවන්. ලස්සන නමක් අපි ඉක්මනට ඉක්මනට නම් ටික කියාගෙන යනවා. අපි ඒකමම දඟමාල බේබි නේම් සර්විස් එක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කාරණා ටිකක් මතක් කරන්න. මේක පොඩි කෙටියෙන් තමයි අපි කියන්නේ. ඒ නිසා ඔයාලට මේ කොටස අවශ්‍ය නැත්නම් මේක ස්කිප් කරලා බලන්න පුළුවන්. තව ගොඩාක් නම් තියෙනවා. බේබි නේම් සර්විස් එක ගැන කියන්න කලින් මේ ඔඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් අහලා බලන්න. මම අයිමත් කියන ගොඩක් සතුටු වෙනවා ඔයාගේ තුන් සහයෝගයට. බොහොම ස්තුතියි. මගේ මුණුබුරට නම දාන්න ඔයා කරපු කැපවීම. ඉතින් මම ඒකට තුට්ටු පන්ටුරක් ඔයාට මං ගානේ වෙනවා. මම දැන් හැමෝටම දැන් ඊට පස්සේ දඟමල්ලේ නම තමයි දෙන්නේ. බොහොම ස්තුතියි ඔයාට. ඔව් ඔයාට මේ වීඩියෝ ක්ලිප් එක අපි ඔඩියෝ ක්ලිප් එක අහන්න දුන්නේ අපේ සර්විස් එක ගැන අපේ YouTube වීඩියෝ බලලා කතා කරලා තුනගේ අදහස. ඉතින් ඔයාට ඕන නම් ඔයාගේ කේන්දරේ බලලා ඒවට එන අකුරු වලට සාධාරණ සේවයක් ඔයා ආසම විදියට ලස්සනම නමක් හදාගන්න. ඔයාට පුළුවන් මුලින්ම අපේ දඟමල්ල බේබි නේම් සර්විස් කියන Facebook පිටුවට යන්න. Facebook පිටුවට ගිහිල්ලා දෙමව්පියෝ ඕන තරම් ගොඩාක් අදහස් දාලා තියෙනවා අපේ සර්විස් එක පිළිබඳව. ඉතින් මේ අදහස් ඔක්කොම එකින් එක බලන්න. බලලා ඔයාට හිතුනොත් මේ සර්විස් එක ගන්න ඕන කියලා අපිට කතා කරන්න. දැන් අපේ සර්විස් එකේ විදිය තමයි ඔයාට අවශ්‍ය නම් කේන්දර බලලා ඝන පිටුවෙන් සර පිටුවෙන් කරලා නම හදාගන්න. අපි මේ විදියට හදලා දෙනවා. නැත්නම් ඔයාගේ රික්වයර්මන්ට් එක තමයි අපි හදලා දෙන්නේ. හරි. අපි ඊළඟ නමත් ඒ ගමන්ම දාලා තියෙන ඉක්මනින් මිහින්ස මහත් පිසරින් පිළි කියලා. අපි නම් ටිකත් ඉක්මනට දානවා. මොකද ඔයගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕනේ වීඩියෝ එක බලන කෙනාට. ප්‍රතාප කියන්නේ ප්‍රතාපවත් නායකයා කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. අපි දඟමල්ල බේබි නේම් සර්විස් එකේ නම්බර එක කිව්වේ නැහැ. ඒක අපි වීඩියෝ එක අවසානට කියන්නම්. යුක්තිර කියන්නේ යුක්ති ගරුක කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නාමයක්. අපි බලමු ඊළඟ නම මොකක්ද කියලා. අපි ඉක්මනට නම් ටිකක් දාන්න. මොකද මේක සර්විස් එක ගන්න අයට සහ වීඩියෝ එක බලන අය හැමෝටම සාධාරණයක් වෙන්න ඕන හන්දා. අධ්‍යාශ කියන්නේ ලස්සන නමක්. අධ්‍යාශ කියන නමට පළවෙනි නමක් වට ලස්සනට ගන්න පුළුවන්. එතකොට ප්‍රශංසනීය. දැන් එතන අකුරු නම් වැරදි. ඒක වැඩි හිතන්න එපා. අර්ථය විතරක් ගන්න. අධ්‍යාශ කියන්නේ ප්‍රශංසනීය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. යුගාන් කියන්නේ යුගයක් එළිය කරන ගොඩාක් ලස්සන නමක්. යුගාන් කියන නම ඔයාලට පළවෙනි නමක් විදිහට ගන්න පුළුවන්. දෙවෙනි නමක් විදිහට ගන්න පුළුවන් ලස්සන නමක් තමයි යුගාන් කියලා කියන්නේ. අපි ඊළඟ නම ප්‍රාතිහ. මේක ටිකක් අන්කොමන්. ප්‍රාතිහාරයක් වන්. දැන් අපිට මිරකල් බබාලා කියන්නේ. මිරකල් බබාලා කෙනෙක් ඔයගොල්ලන් දන්නවා. ඉතින් බබාලට නම් දාන්න නම් වීඩියෝ එක බලන්න. ඉතින් මේ වගේ බබකට දාන්න හොඳ නමක්. නියෝජිත් කියන්නේ නුවණින් ජය ලබන. ද සමහර ප්‍රඥාවන්ත වගේ අර්ථයෙන් හොයනෝනේ. අපි ඒකට වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. නියෝජිත් කියන එක ටිකක් ගැඹීර ශබ්දයක් කියන හින්දා තමයි අපි දැම්මේ නුවණින් ජය ලබන. අභිරාජ් කියන්නේ මේක හින්දි ටයිප් එකේ නමක් කියලා මට හිතෙන්නේ. ඔව් අභිරාජ් කියලා ගොඩාක් වෙලාවට එහෙමයි භාවිත කරන්නේ. හැබැයි අපිට ගොඩාක් විදිහට ගැලපෙනවා. අභිරාජ් කියන නම ඔයාලට ගන්න පුළුවන් රාජකීය කියන අර්ථයෙන්. ඒ වගේම අපි ඊළඟ නම බලමු ලිත්විරු. ලිත්විරු කියන්නේ ලේඛනයට දක්ෂ කියලා තමයි ගොඩාක් අය භාවිත කරන්නේ මේ නමට. දැන් ඔයා ලේඛන කලාව හා සම්බන්ධ කෙනෙක් නම් නැත්නම් පුතාට දාන්න තියෙන නම ඔයාට ඒ වගේ සම්බන්ධ අර්ථයකින් දාන්න ඕන මේ නම ගන්න. වින්කිත් මේ අවසන් නම වින්කිත් කීර්තිය විඳින කියන අර්ථයෙන් තමයි ඔයාට ගන්න පුළුවන්. මම දැන් අර කලින් ඉක්මනට ඔයාට කිව්ව කාරණාව කියන්නම් ආයෙමත් පාරක්. දඟමල්ල බේබි නේම් සර්විස් එක සර්විස් එක ගන්න ඕන විදිහ ගොඩාක් අය අපිට කමෙන්ට් දානවා මේ වීඩියෝ බැලුවට පස්සේ. ඒගොල්ලන්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න නැත්නම් කමෙන්ට් එකකින් දාන්න අපේ නම්බර එක 071 77 88 987 අංකයට වඩා WhatsApp මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. අපි වැඩේ කරන විදිය සම්පූර්ණ විස්තර ටික ඔයාට එවනවා. ගොඩාක් ලේසියෙන් අපිත් එක්ක ඔයාලට වැඩ කරගන්න පුළුවන්. පැය 24 න් ඔයාලට ඩොකියුමන්ට් එක
ගන්නත් පුළුවන්. ඉතාම සාධාරණ සේවයක්, සාධාරණ සේවා ගාස්තුවකට තමයි අපි සේවාව දෙන්නේ. ඔයාට ඕන නම් අපිට කතා කරන්න. ඒ වගේම අද වීඩියෝ එක බලුවට ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි රැඳිලා ඉන්න දඟමල්ල බේබි නිව් සර්විස් එකත් එක්ක.